ඔයා දන්නවද ඔයාගේ ෆෝන් එක ඔයාට හොරෙන් ඔයාගේ රහස් අහගෙන ඉන්නවා කියලා. මීට ටික වෙලාවකට කලින් යාළුවෙක් එක්ක ඔයා මොකක් හරි දෙයක් ගැන කතා කරා. ඔයා මොකක් හරි ෆෝන් එකක් හරි මොනවා හරි දෙයක් ගැන කතා කරා කියලා හිතන්නකෝ. ඊට පස්සේ ඔයා යනවා ඔයාගේ ෆෝන් එකෙන් බලනවා Facebook හරි Instagram හරි YouTube හරි මොනවා හරි අන්තර්ජාල ක්‍රියාකාරකමක් ඔයා කරනවා. ඉතින් ඔයා කතා කරපු දෙයට සමාන දේවල් ඔයාට ඉන්ටර්නෙට් එකෙන් වෙළඳ දැන්වීම් විදිහට පේන්න ගන්නවා. ඉතින් මේ ගැන අද වෙනකොට ඔයාට හොඳ අත්දැකීමක් තියෙනවා කියලා මම දන්නවා. එහෙනම් ඉතින් ෆෝන් එක ඇත්තටම ඔයා කතා කරන දේවල් හොරෙන් අහගෙන ඉඳලා ඔයාගේ ඔත්තු බලන්න පාවිච්චි වෙනවද? ඉතින් හිතවතුනි මේ බිහිසුණු කතාව අනිවාර්යෙන් ඔයා දැනගන්න ඕනේ. හැබැයි මේක මැජික් එකක් නෙමෙයි. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එක ඇතුලේ ඉන්න හොල්මනක් කරන වැඩක් එහෙම නෙමෙයි. මේක පිටිපස්සේ තියෙනවා ඉතාමත් සංකීර්ණ තාක්ෂණික රහසක්. අද අපි ඔයත් එක්ක කතා කරන්නේ. කිසිම රෙකෝඩින් එකක් නැතුව. ඔයාගේ හිත කියවන්න ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකට කොහොමද පුළුවන් උනේ කියන එක. ඉතින් වීඩියෝ එකේ අවසාන හරියේදී ඔයාගේ රහස් වෙන ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ මේ වැඩකිඩ නතර කරගන්න ක්‍රම තුනකුත් කියනවා. අවසාන තප්පර වෙනකන් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. මීඩියම් YouTube channel එක ඉස්සෙල්ලාම subscribe කරලා bell icon එකක් click කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්නකෝ. ඉතින් හිතවතුනි ඔයත් එක්ක කතා කරන මම තාරක තරංග මොරෝක. හිතවතුනි ගොඩක් අය හිතන්නේ ෆෝන් එක දවස පුරාම අපේ කතා රෙකෝඩ් කරනවා කියලා. හැබැයි ඒකේ ප්‍රායෝගිකකමක් නැහැනේ. මොකද එහෙම වුණොත් ඔයාගේ ෆෝන් එකේ තියෙන බැටරි ලයිෆ් එක බැටරි ඉක්මනට බහිනවා. ඒ විදිහට නෙමෙයි ඔයාගේ ෆෝන් එකට දාලා තියෙන මොබයිල් data package එක මිනිත්තු කීපයකින් නතර වෙන්න පුළුවන්. මොකද මේවා data upload උත් වෙන හින්දා. හැබැයි ඔයාට hey Google iPhone යන hi Siri කියලා කතා කරපුවාම ඇත්තටම ෆෝන් එක wake up වෙනවා. කියන්නේ on වෙනවා. කිසිම බටන් එකක් අල්ලන්නේ නැතුව ඒ කමාන්ඩ් එක දුන්නාම. ඉතින් ඒ වගේ දේවල් වලට ඔයාගේ ෆෝන් එකේ මයික්‍රොෆෝන් එක නිතරම සූදානම් වෙලා ඉන්නවා. ඉතින් කොහොමද ෆෝන් එක ළඟ තියාන අපි මොනවා හරි කතාවක් කරොත් ඒ ගැන වීඩියෝ අපිට නිතරම ෆෝන් එකෙන් පෙන්වන්නේ ඉන්ටර්නෙට් එකත් එක්ක සම්බන්ධ වුණාම. ඇත්තටම හේතුව හිතවතුනි. ප්‍රොඩක්ටිව් ඇල්ගොරිතම් අඩුමාන ඇල්ගොරිතමයක් කරා. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එක දන්නවා. ඔයා ඉන්න තැන. එහෙම වෙන්නේ ලොකේෂන් ට්‍රැකින් හරහා. හිතන්නකෝ ඔයා ඉන්නේ යාළුවෙක් එක්ක කියලා. ඉතින් ඒ යාළුවාගේ ෆෝන් එකයි ඔයාගේ ෆෝන් එකයි දෙකම ඔයාගේ සාක්කු දෙකේ තියෙනවා. දැන් ඒ යාළුවා අලුත් සපත්තු ගැන පොඩි Google search එකක් කරලා තියෙනවා මීට කලින්. ෆෝන් එකේ තියෙන ඇල්ගොරිතම් එක තීරණය කරනවා. ඔයාලා දෙන්න ගොඩක් වෙලාවට එකම තැන ඉන්නවා කියලා ෆෝන් දෙක තේරුම් අරන්. ඔයාටත් ඒ සපත්තුව ගැන පොඩි දැන්වීමක් පෙන්වන්න ෆෝන් එක තීරණය කරනවා. ඉතින් ඉන්නේ වගේ ඇල්ගොරිතම් ක්‍රමයක් තමා ෆෝන් එක පාවිච්චි කරන්නේ. ඉතින් මේ ෆෝන් එක කරන අනුමානය 100% වගේ නිවැරදි. ඔයා මොනවා හරි ඇප් එකක් ඔයාගේ ෆෝන් එකට Android ෆෝන් එකට හරි Apple ෆෝන් එකට හරි නැත්නම් ඔයාගේ කම්පියුටර් එකට හරි ඩවුන්ලෝඩ් කරනකොට ඒකේ terms and conditions අපි කිසිම දෙයක් කියවන්නේ නැතුව ඇප් එකෙන් අවසර ඉල්ලන ඒවට ටික් එකක් දීලා අපි අවසර දෙනවා. මෙතනදී තමයි ලොකු කාර්යයක් සිද්ධ වෙන්නේ. දැන් ඉතින් ඔයා හිතන්නකෝ ඔයාගේ ෆෝන් එකට අලුත් කැල්කියුලේටර් එක ඇප් එකක් තියෙනවා. ඒක ඉන්ස්ටෝල් කරනවා. ඉතින් කැල්කියුලේටර් ඇප් එකටත් එයා ලොකේෂන් එක ඉල්ල ගන්නවා. කැල්කියුලේටර් එක ඔයා ඩවුන්ලෝඩ් කරන්න ගන්නකොට එයාර ටීම්ස් ඇන්ඩ් කන්ඩිෂන් යටතේ ක්ලික් එක අපිට දාන්න ඕනේනේ. එතකොට අපේ ලොකේෂන් එකත් ඔන් වෙනවා. ඒ විතරක් නෙමෙයි. ෆ්ලෑෂ් ඇප් එකක් දාගත්තත් අපේ කන්ටැක්ට් ලිස්ට් එකත් එයා ඉල්ල ගන්නවා. ඒකට හේතුව හිතුවතුනි මේ අපෙන් ලබා ගන්නා දත්ත ඔක්කොම ඒගොල්ලෝ වෙළඳ දැන්වීම් ආයතන වලට විකුණනවා. දැන් ඉතින් ඔයා හිතන්න. ඔයා ටිකක් සර්ච් කරනවා ස්ටොක් මාකට් එක ගැන. ටික දවසකින් ඔයාට ස්ටොක් මාකට් එකේ නියෝජිතෙක් හරි ඒ හා සමාන සේවා සපයන අය ඔයාට කෝල් කරනවද නැද්ද? ඒක පොඩ්ඩක් රිසර්ච් කරලා බලන්නකෝ. ඒ විතරක් නෙමෙයි. කුකීස් වගේම ට්‍රැකින් පික්සෙල්ස් හරහා ඔයා එක ඇප් එකකින් කරන දේ බලන දේ වෙන ඇප් එකක් යූස් කරනකොට ඒවා දැන්වීම් විදිහට පෙන්වන්න පුළුවන්. මේකට තමයි කියන්නේ රීටාගටින් කියලා. ඔයා හිතන්නකෝ ඔයා ඔයාගේ ෆෝන් එකේ තියෙන කැල්කියුලේටරේ බැංකු පොලි අනුපාතයක් හොයනවා. දැන් ඉතින් ඔයා Facebook හරි Instagram YouTube මොකකට හරි ගියොත් අනිවාර්යෙන් ඔයාට බැංකු පිළිබඳව බැංකු වල ස්ථාවර තැන්පතු පිළිබඳව ඇඩ් පෙන්වන සම්භාවිතාවය 99% ගානකට වැඩි. ඒ කියන්නේ ඇප් අතරත් සම්බන්ධතාවයක් තියෙනවා කියන එක. හැබැයි හිතවතුනි විවිධ ක්‍රම මගින් මේ කියන්නේ හැකර් කෙනෙක් ඔයාගේ ෆෝන් එකත් එක්ක සම්බන්ධ වුණොත් ඇත්තටම ඔයා නොදැනුවත්ව ඔයාගේ කැමරා ඇකවුන්ට් කිරීමේ හැකියාව වගේම ඔයාගේ ෆෝන් එකේ දාලා තියෙන ක්‍රෙඩිට් කාඩ් නම්බර්ස් වගේ ඔයාට විශේෂ වැදගත් data ඇත්තටම ඒගොල්ලන්ට ඇද ගන්න පුළුවන්. අපි දැන් මේ කතා කරගෙන යන්නේ හැකර් කෙනෙක් ඔයාගේ ෆෝන් එකට ලොග් වීම ගැන නෙමෙයි. ඉතින් අපිට මේකෙන් බේරෙන්න පුළුවන්ද? මුලින්ම ඔයාගේ ෆෝන් එකේ ඇප් පර්මිෂන් වලට ගිහින්ලා අනවශ්‍ය ඇප් වල මයික්‍රොෆෝන් වගේම
ලොකේෂන් අක්‍රිය කරන්න පුළුවන්. දෙවෙනි එක Google account එකේ තියෙන personalized ads off කරන්නත් පුළුවන්. ඔයාගේ ෆෝන් එකේ setting වලින් සමහරලාට මේ permission off කරොත් ඔයාට අවශ්‍ය app එක වැඩ කරන්න නැතුව යන්නත් පුළුවන්. ඉතින් මතක තියාගන්න ඕනේ. අනිවාර්යෙන් ඔයා තාක්ෂණික ලෝකයේ සැරිසරන්න. හැබැයි තාක්ෂණයට ඔයාව පාවිච්චි කරන්න දෙන්න එපා. මනස කෙලින් තියාගන්න. ඉතින් මේ ගැන ඔයා මෙච්චර කල් හිතාගෙන හිටියේ මොකද්ද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් විදිහට ලියාගෙන යන්නකෝ. ඒ විතර නෙමෙයි දැන් ඔයාට හිතෙන දේ ගැනත් කමෙන්ට් සෙක්ෂන් එක ඔයාට බාරයි ලියාගෙන යන්න. එහෙනම් හිතවතුනි බුද්ධිමත්ව සතුටින් නීතිගරුකව අපි ජීවත් වෙමු.